මම මංගල විරසේකර අනුබල ප්ලස් කුෂිකර්ම විද්‍යාලයේ 1993 1995 වර්ෂවල අධ්‍යාපනය කරපු ඩිප්ලෝමාදාරී. ඇත්තටම ඒ කාලේ තාම සුන්දර කාලයක් අපි හරි සතුටින් ගත කරා. ඒ වගේම ගැටලුවක් නැතුව අපි ඩිප්ලෝමාවක් ලබා ගත්තා. ඊට පස්සේ ඒ ඩිප්ලෝමාවේ ලබා ගැනීමත් සමග මට පුළුවන්කම ලැබුණා පුද්ගලික සමාගම් දෙකක සේවය කරන්න. ඒ දෙක සේවය කරලා ඒකෙන් ලැබපු අත්දැකීම් සහ බලපුරුද්ද අධිෂ්ඨානය සියල්ල එකතු කරගෙන මම 2012 වසරේ මිරකල් ඇග්‍රෝ පුද්ගලික සමාගම ආරම්භ කරා. ආරම්භය ටිකක් දුෂ්කර වුණා මට. නමුත් කාලය යනකොට ටිකින් ටික සමාගම දියුණු වෙන පටන් ගත්තා. මේ වෙනකොට අප සමාගමේ කුෂිකර්ම ඩිප්ලෝමාධාරීන්, කුෂිකර්ම උපාධිධාරීන්, පශු වෛද්‍යවරු, ගණකාධිකාරීවරු ඇතුළු බොහෝ පිරිසක් රාජකාරී කරනවා. මිරකල් ඇග්‍රෝ සමාගමෙන් කෙරෙන්නේ ලෝකේ රටවල් කීපයකින් ලංකාවට සත්ත්ව පාලනය කෘෂිකර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදන ලංකාවට ආනයනය කරනවා. ඒ වගේම ලංකාවේ අපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ජර්මනිය, චීනය, ඉන්දියාව, සිංගප්පූරු වැනි රටවල් තමයි ප්‍රධාන රටවල් ආනයනය කරන්නේ. ඒත් එක්කම මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි ව්‍යාපාර කරන සහ ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම්, ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්, ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල මේ දිනවල සූදානම් කරනවා සබ්සා බිස්නස් කවුන්සිල් කෘෂිකර්ම විද්‍යාල ආදිශීල සංගමයේ මහා සංගමයේ බිස්නස් කවුන්සිල් එකක්. ඒ සඳහා අපි ආරාධනා කරනවා ඩිප්ලෝමාධාරී සියලු දෙනාටම, විශේෂයෙන්ම ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න කැමති, ව්‍යවසායකයෝ වෙන්න කැමති අයට මේ සඳහා සහභාගී වෙන්න කියලා ඒ ඉදිරියේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව ඔයගොල්ලන්ට තවදුරටත් දැනුම් දෙයි. මමත් සමාජිකයෙක්, ඔබත් ඒකට සම්බන්ධ වෙලා ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කියලා කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙක් විදිහට මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද ඇත්තටම අපි කෘෂිකර්ම ඩිප්ලෝමාව කියන්නේ පුද්ගලයෙක් ගත්තොත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඊට පස්සේ මම අධ්‍යාපනය ලැබුවා, ව්‍යාපාර කල්පනාකරණය, ඒ වගේ විෂයන් හැදෑරුවා. නමුත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මේ කෘෂිකර්ම ඩිප්ලෝමාව. ඒ නිසා අපිට කොයි වෙලාවකවත් මෙතනින් බැහැර වෙන්න බෑ. උත්සාහ කරමු ඉස්සරහට පැවැත්වෙන සබ්සා බිස්නස් කවුන්සිල් එකට එකතු වෙලා එයින් තවදුරටත් යමක් ඉගෙන ගන්න හැමෝටම පුළුවන් වෙයි. ස්තුතියි.